ලෝක ශ්‍රවණ දිනය. මෙය මාර්තු 3 වන දිනට යෙදී තිබේ. ලෝක ශ්‍රවණ දිනයට සමගාමීව තමයි අද මම මේ වීඩියෝ එක ඔබට ඉදිරිපත් කරන්නේ. මම ඩිෂාන් ඩි සිල්වා. මම ඔඩියෝලොජිස්ට් කෙනෙක් සහ ස්පීච් ලැන්ග්වේජ් පැතොලොජිස්ට් කෙනෙක් ලෙස කටයුතු කරනවා. මේ ලෝක ශ්‍රවණ දිනය ගැන අපි කතා කරනවා. අපේ ශ්‍රවණ සෞඛ්‍ය එහෙම නැත්නම් අපේ හියරින් හෙල්ත් එක ගැන අපි අනිවාර්යයෙන්ම කතා කර යුතුයි. මේ தත්ත්වය ගැන විශේෂයෙන්ම අපේ දෙමාපියන්, අපේ වැඩිහිටියන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. අන්න ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එකේ මේ ශ්‍රවණ හැකියාව සහ මේ ශ්‍රවණ හැකියාව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබව දැනුවත් කරන්නේ. මගේ මේ channel එකෙන් ශ්‍රවණ අපහසුතාවයන් මෙන්ම කතා කිරීමේ අපහසුතාවයන් පිළිබඳව ඔබ දැනුවත් කරනවා. ඔබ තවම මගේ මේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඔබ යම් පුද්ගලයෙක් එක්ක කතා කරනවා. ඔබ දැක තිබෙනවාද? සමහර විට ඒ පුද්ගලයා මොකද්ද කිව්වේ? මට ඇහුන්නේ. එහෙම නැත්නම් කන මෙහෙම කරලා නිතර අහනවා. එහෙම නැත්නම් සමහරලාට ඔවුන් කියන දේ ඉතාමත් අපැහැදිලි. මෙන්න මේ ආකාරයෙන් ඔබ දැක තිබෙනවා. මට අනිවාර්යෙන් විශ්වාසයක් තිබෙනවා ඔබ ඔබේ ජීවිත කාලය පුර මෙවැනි පුද්ගලින් ඕනෑතරම් දැක ඇති. ඔබ දන්නවාද මම මේ ඉහත ආකාරයෙන් කටයුතු කර පුද්ගලයන්ට ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමේ අවදානම ගොඩක් වැඩි කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඔව්. යම් පුද්ගලෙක් නිතර මොකද්ද කියන්නේ කියලා අහනවා. එහෙම නැත්නම් හැම වෙලෙම කන මෙහෙම කරලා අහනවා. ඒ පුද්ගලයන්ට බොහෝ විට මේ ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමේ ආරම්භක අවධියේ වුණත් ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ වැඩිහිටියන්ගේ, ඔබේ ආච්චිලගේ සීයලගේ මෙන්න මේ ආකාරයෙන් behaviors මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාවන් දකිනවා නම් ඒ පුද්ගලයා ශ්‍රවණ පරීක්ෂාවක් කිරීමට ඉක්මනින්ම යොමු කරනවා. ඔබ දන්නවද ලෝකයේ පුරා කෝටි 150කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ශ්‍රවණ අපහසුතාවයක් මගින් පීඩාවට පත් වෙනවා කියන්නේ. ඒත් එක්කම අපි ලංකාව දිහා බැලුවොත් ලංකාවේ ජනගහනයෙන් 9% පමණ මෙවැනි ශ්‍රවණ අපහසුතාවයෙන් පෙළෙනවා කියලා හඳුනාගෙන තිබෙනවා. බොහෝ විට මේ ශ්‍රවණ අපහසුතාවයන් පිළිබඳව ඒ පුද්ගලයන් නොදන්නවත් වෙන්න පුළුවන්. ඒ නිසා මගේ මේ වීඩියෝ එකෙන් එක් බලාපොරොත්තුවක් වෙන්නේ මේ පුද්ගලයන්ගේ මේ ශ්‍රවණ අපහසුතාවයන් ඉතාමත් ඉක්මනින් හඳුනාගෙන ඒ සම්බන්ධව ප්‍රතිකාර හෝ ඒ සම්බන්ධ අවශ්‍ය මැනේජ්මන්ට් එක කිරීමට ඔවුන්ව යොමු කිරීම තමයි මේ වීඩියෝ එකේ මූලික අභිප්‍රාය වන්නේ. අපි මේ ශ්‍රවණ අපහසුතාවය එහෙම නැත්නම් මේ hearing loss ඕනෑම වයසක පුද්ගලයෙක්ට ඇති වෙන්න පුළුවන්. එය අලුත ඉපදු දරුවෙක්ට වෙන්න පුළුවන්, තරුණයෙක්ට වෙන්න පුළුවන්, වැඩිහිටියෙක්ට වෙන්න පුළුවන්. මේ ආදී ඕනෑම වයසක පුද්ගලයෙක්ට මේ ශ්‍රවණ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. මෙහිදී අපි මුලින්ම කළ යුතු වන්නේ මේ ශ්‍රවණ අපහසුතාවයක් තිබෙනවා කියලා අපි මුලින්ම හඳුනා ගැනීම. කුඩා දරුවෙක්ගේ නම් අපට ඒ දරුවා ඉපදුණු විගසම අපට නිව්බෝර්න් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කර අපට ඒ දරුවාගේ ශ්‍රවණ අපහසුතාවයක් තිබෙනවාද එහෙම නැත්නම් ඒ සඳහා අවදානමක් තිබෙනවාද නැද්ද කියන එක ගැන අපට අදහසක් ගන්න පුළුවන්. දරුවෙක්ගේ හෝ එහෙම නැත්නම් තරුණයෙක්ගේ නම් අපට හියරින් ටෙස්ට් එකක් කර අපට මේ රිසල්ට් එක එහෙම නැත්නම් ඔහුට හෝ ඇයට ශ්‍රවණ අපහසුතාවයක් තිබෙනවාද නැද්ද කියන එක ගැන අපට තහවුරු කරගන්න පුළුවන්. මේ අපේ වැඩිහිටියන්ටත් අදාළයි. මේ ආකාරයෙන් අපට ශ්‍රවණ පරීක්ෂාවක් කර ඒ පුද්ගලයාගේ තියෙන ශ්‍රවණ මට්ටම ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම යම් පුද්ගලයෙක්ගේ වයස අවුරුදු 40කට වැඩි නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා වසරකට වාරක් අනිවාර්යයෙන්ම ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අවුරුදු 40න් පසුව පුද්ගලයන්ට මේ ශ්‍රවණ අපහසුතාවයන් ඇතිවීමේ අවදානම තවත් වැඩි වෙන නිසා. ඒ විට අපට මේ පුද්ගලයාගේ ශ්‍රවණ හැකියාව අඩුවීමේ මට්ටම සහ ශ්‍රවණ හැකියාව කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියන එක ගැන අපට නිසි පරීක්ෂාවක් කරගන්න පුළුවන්. දැන් අපි බලමු යම් පුද්ගලයෙකුට මේ ශ්‍රවණ අපහසුතාවයක් එහෙම නැත්නම් මේ hearing loss එකක් තියලා ඒකට කිසිදු ප්‍රතිකාරයක් නොකළහොත් මොන වගේ දෙයක්ද ඒ පුද්ගලයාට වෙන්නේ කියලා. දැන් පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා
යම් පුද්ගලෙට මේ ශ්‍රවණ අපහසුතාවයක් තිබුණොත් ඒ පුද්ගලයාට මේ ඩිමෙන්ෂියා වැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩි කියලා. එයා අපි ප්‍රතිශතයක් විතර ගත්තොත් 50% වගේ ප්‍රමාණයකට මේ ශ්‍රවණ අපහසුතාවයක් සමග මේ ඩිමෙන්ෂියා වැනි තත්ත්වයක්. ඒ කියන්නේ යම් දේවල් අමතක වීමේ හැකියාව වැඩි වීමේ රෝග තත්ත්ව ඇතිවීමේ අවදානම තිබෙනවා. ඉතින් මේ ශ්‍රවණ අපහසුතාවයන් නිසා බොහෝ විට ඒ පුද්ගලයන් සමාජයේ අනිත් පුද්ගලයන් සමග එකතු වීම අඩු වෙනවා. උදාහරණයක් විදිහට ඒ සෝෂල් ගැදරින්ග්ස් වලට යන ප්‍රමාණය අඩු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද යම් පුද්ගලයෙක් ඇහුවොත් අර පුද්ගලයාට උත්තරයක් දෙන්න බෑ. සමහර විට උත්තරේ නොදන්නවා විදිහට එන්න පුළුවන්. මේ සියලටම හේතු වෙන්නේ ඒ පුද්ගලයාට මේ ශ්‍රවණ අපහසුතාවය තිබීම. මේ ශ්‍රවණ අපහසුතාවයේ දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකරොත් එය ડિප්‍රෙෂන් තත්ත්වයකට පවා යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හෝ ඔබේ ආදරණීයන්ට මෙවැනි ශ්‍රවණ අපහසුතාව එහෙම නැත්නම් මේ හියරින් ලොස් එකක් තිබුණොත් ඊටමත් ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඊටමත් වැදගත් වෙනවා. ඒ මගින් ඔබට මේ ඩිමෙන්ෂියා වැනි තත්ත්ව, ડિප්‍රෙෂන් වැනි තත්ත්ව ඇතිවීමේ අවදානම අඩු කරගත හැකියි. දැන් අපි බලමු මේ ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමට හේතු මොනවද කියලා. හේතු විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් ප්‍රධාන හේතු කිහිපයක් වෙන්නේ යම් පුද්ගලෙක් දීර්ඝ කාලයක් තිස්සේ විශාල ශබ්ද වලට නිරාවරණය වීමත් මේ ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමට හේතුවක් වෙනවා. ඒත් එක්කම කනේ ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් හේතු වෙනු පුද්ගලයන්ට ශ්‍රවණ අපහසුතාවයන් ඇති විය හැකියි. වැඩිහිටියන්ගේ එහෙම නැත්නම් මේ වයසට යාමත් සමග පුද්ගලයන්ගේ මේ ශ්‍රවණ අපහසුතාවයන් ඇතිවීමේ අවදානම් වෙනවා. මීට අමතරව විවිධ රෝග තත්ත්ව, විවිධ බෙහෙත් වර්ග නිසා විවිධ අනතුරු හේතු වෙනු පුද්ගලයන්ට මේ ශ්‍රවණ අපහසුතාවයන් ඇති විය හැකියි. මීට අමතරව ඔබගේ කනෙන් යම් කුරුකුරු ශබ්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් ඔබට කලන්ත ගතියක්, එහෙම නැත්නම් කනේ බැලන්ස් එක නැති ගතියක් වගේ තිබෙනවා. මෙන්න මේ අවස්ථාවවලදී ඔබ අනිවාර්යයෙන්ම ඔඩියොලොජිස්ට් කෙනෙක් හමු විය යුතුයි. මම මේ ගැන මගේ channel එකකින් දිගින් දිගටම කතා කරලා තිබෙනවා. ඔබ මේ වීඩියෝස් බලලා නැත්නම් ඒ වීඩියෝස් දැන්ම නරඹන්න. මෙහිදී මේ අධික ශබ්ද වලට නිරාවරණය වීම කියන කරුණ ගැන අපි හොඳින් සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඩෙසිබල් 90කට වැඩි ප්‍රමාණයෙන් ශබ්දයක් අපේ ශරීරයට සහ අපේ කනට අහිත කරනවා. මේ හේතුව නිසාම තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ මේ රථ වාහනවල හෝන් එක නාද කිරීම පුළුවන් තරම් අඩු කරන්න කියලා. මම හිතන්නේ දැන් අපේ වර්තමානයේ ගොඩක් වෙලාවට මේ අධික ශබ්දයෙන් තිබෙන නලා එහෙම නැත්නම් වාහනවල තියෙන හෝන් අයින් කරන්න කියලා ගොඩක් වෙලාවට දැන් උත්සාහ කරනවා. එය ඊටමත් හොඳ දෙයක් අපගේ මේ ශ්‍රවණ සෞඛ්‍යයට නම්. ඔබත් මේ අධික ශබ්දයකට නිරාවරණය වන පුද්ගලෙක් නම් ඔබ ඔබේ ශ්‍රවණ හැකියාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර විට ඔබ ට්‍රැෆික් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙනම් සමහර මැෂින්ස් ගාව ඔබ ඉන්නවා වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ඔබ මේ ශබ්දයේ අධික ප්‍රදේශවල ඉන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ශ්‍රවණ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා ඔබට ear protective devices අපි headphones හෝ ear muffs මේ ආකාරයෙන් දේවල් භාවිතා කළ හැකියි. මේ ආකාරයෙන් hearing loss එකක් එහෙම නැත්නම් ශ්‍රවණ අපහසුතාවයක් තියෙන පුද්ගලයෙක් නිවසේදී කරන දේවල් කිහිපයක් තිබෙනවා. ප්‍රධානව අපට දකින්න පුළුවන් වෙන්නේ ඔවුන් නිතර TV එකේ හෝ රේඩියෝ එකේ ශබ්දය ඊටමත් වැඩි ප්‍රමාණයෙන් තියාගන්න. මොකද මේ පුද්ගලයා ඇහෙන්නේ නැති නිසා හැම වෙලේම රේඩියෝ එකේ හෝ TV එකේ ශබ්දය උපරිම ප්‍රමාණයෙන් දානවා. නමුත් එය ගෙදර අනිත් පුද්ගලයන් ලොකු කරදරයක් වෙන්න පුළුවන්. මීට අමතරව නිතර එකම දේ නැවත නැවත ඇසීම සිදු කරනු ලබනවා. මොකද ඒ පුද්ගලයාට ඒ කියන පණිවිඩය ඇහෙන්නේ නැති නිසා නිතර ඒ පුද්ගලයා නැවත ඒ ප්‍රශ්නය අහනවා. ඒත් එක්කම මේ ශ්‍රවණ අපහසුතාවයෙන් තියෙන පුද්ගලෙක් කියන දෙයක් තමයි මට කියන දේ ඇහෙනවා නමුත් තේරෙන්නේ නැහැ කියන කරුණ. අන්න එවැනි දෙයක් ඔබේ ආදරණීයයන් ඔබට කියනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයාට ශ්‍රවණ අපහසුතාවයක් ඇතිවීමේ අවදානමක් හෝ දැනටමත් ශ්‍රවණ අපහසුතාවයක් තිබෙනවා කියන්නේ. මෙන්න මේ ආකාරයෙන් කරුණු ඔබ නිරීක්ෂණය කරනවා. ඔබ අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාව ශ්‍රවණ පරීක්ෂාවක් කර ගැනීමට යොමු කළ යුතුයි. එහිදී ඔඩියොලොජිස්ට් කෙනෙක් විසින් ඒ පුද්ගලයාගේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කර ඒ අනුව කටයුතු කිරීම සිදු කරනු ලබනවා. සමහර අවස්ථාවලදී ඒ පුද්ගලයාට ශ්‍රවණ අපහසුතාවයක් තිබෙනවා නම් ඔවුන් ශ්‍රවණාධාරයක් ලබා දීමට නිර්දේශ කරනු ලබනවා. ඒ පුද්ගලයාට අත්‍යවශ්‍ය විය හැකියි.
ඒ නිසා ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් ඔබ මගෙන් අහන්න පුළුවන් කොහොමද අපි මේ අපේ ශ්‍රවණ හැකියාව එහෙම නැත්නම් අපේ hearing health එක හොඳින් පවත්වා ගන්නේ කියලා. මම ඒකටත් ඔබට යම් කරුණු කිහිපයක් දෙන්නම්. ඔබ හැකි සෑම විටම අධික ශබ්ද වලට නිරාවරණය වීම අඩු කරන්න. ඒතෙම ඔබ දීර්ඝ වේලාවක් headphones use කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම 60-60 කියන rule එක අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න. මේ 60-60 rule එක කියන්නේ ඔබ ඔබේ volume එක 160කට වඩා අඩු ප්‍රමාණයෙන් තබාගෙන විනාඩි 60කට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ යම් දෙයකට අහන්න නැතුව හිටීම තමයි මේ 60-60 rule එක කියන්නේ. අපි සරලවම කිව්වොත් ඔබ යම් දෙයක් අහනවා නම් එය විනාඩි 60කට වඩා අඩු කරන්න. ඒතෙම ඔබේ වොලියුම් එක හැම වෙලෙම 160ට වඩා අඩුවෙන් තබා ගන්න. මෙන්න මේ තමයි අපි මේ 60-60 කියන රූල් එක. ඊළඟ කාරණා වෙන්නේ ඔබේ වයස අවුරුදු 40ක් නම් ඔබ අනිවාර්යයෙන්ම අවුරුද්දකට වාරයක් ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරගන්න. ඒතෙම ඔබට හිතෙනවා නම් ඔබේ ශ්‍රවණ හැකියාව අඩු වෙලා කියලා. ඔබ අනිවාර්යයෙන්ම ඔඩියොලොජිස්ට් කෙනෙක් හමු වී ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරගන්න. මෙන්න මේ කරුණු ඔබ හොඳින් මතක තබා ගත්තොත් ඔබට ඔබේ ශ්‍රවණ හැකියාව සහ ඔබේ ශ්‍රවණ සෞඛ්‍ය නිසි ආකාරයෙන් තබා ගන්න පුළුවන්. මේ ශ්‍රවණ දිනේදී මම හිතනවා ඔබට කොහොමද ඔබ ඔබේ ශ්‍රවණ හැකියාව ආරක්ෂා කරගන්නේ? ඒත් එකම මේ ශ්‍රවණ අපහසුතාවක් තිබුණොත් අපි මොනවද කර යුත්තේ කියන එක ගැන ඔබට යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක තවත් පුද්ගලයන් සමග ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එක ඒ පුද්ගලයන්ට අනිවාර්යෙන් වැදගත්කමක් වෙයි. ඔබට හෝ ඔබේ ආදරණීයන්ට ඕනෑම ශ්‍රවණ අපහසුතාවයක් තිබෙනවා. ඒ සම්බන්ධ තිබෙන ගැටලු ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. මම අනිවාර්යයෙන්ම ඒ සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලබනවා. ඔබට හෝ ඔබේ ආදරණීයන්ට ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කර ගැනීමට හෝ ශ්‍රවණ ආධාරයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මාව 07661 83යි 84යි 84 කියන අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඒත් එකම bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ විට මම අලුතෙන් update කරන videos upload කර විගස ඔබට notification එකක් මගින් දැනුවත් වීමක් ලබා දෙන්න. බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ආයුබෝවන්.